හල්ලමයි අද ප්‍රැක්ටිකල් එක අපි කරන්නේ මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවයේ සෙවීම. මාතෘකාව ලියා ගන්න මිශ්‍රණ ක්‍රමයේ භාවිතයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවයේ සෙවීම. හරිද? දැන් අපි මෙන්න මේ ප්‍රැක්ටිකල් එක කරන්න කලින් චුට්ටක් මෙන්න මේ સિદ્ધාන්ත පොඩ්ඩක් ඔයගොල්ලෝ ඔලුවට දාගන්න. මට කියන්න මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා. හරිද? මේ භාජනය හිතන්න තාපය ලබා ගන්න හැරි පිට කරන්න හැරි නැති එකක් කියලා. මම මේකට සිසිල් ජලයයි උණු ජලයයි දානවා. මොකද සිද්ධ වෙන්නේ? සිසිල් ජලය වෙනමයි උණු ජලය වෙනමයි මේක ඇතුලේ තියෙවිද? නෑ මේකේ මොකද වෙන්නේ? මේ දෙන්නම එකතු වෙලා එක්තරා උෂ්ණත්වයකට එනවා. එහෙනම් මොකද වෙන්නේ? සිසිල් ජලය ලබාගත් තාපය උණුසුම් ජලය පිට කළ තාපය. එහෙනම් කවුද දැන් මේ පද්ධතිය උණුසුම් ජලය තමයි තාපය පිට කරන්නේ. සිසිල් ජලය මොකද කරන්නේ? තාපය ලබා ගන්නවා. එතකොට මේ අවස්ථාවේදී මේ භාජනය මගින් ලබා ගැනීමක් හෝ පිට කිරීමක් තාපය කරන්නේ නැත්නම් පද්ධතියේ මේ දෙන්න අතර තමයි සම්පූර්ණ තාප වමාරුව සිද්ධ වෙන්නේ. එහෙනම් සිසිල් ජලය ලබාගත් තාපයට මොකද වෙන්නේ? උණුසුම් ජලය ලබාගත් තාපය සමාන වෙනවා. හරිද? මෙන්න මේ සංසිද්ධිය මතක තියාගන්න චුට්ටක්. මතක තියාගෙන අපි යමු අද ප්‍රැක්ටිකල් එකට. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය කියන්නේ මොකක්ද? විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය කියන්නේ පුතේ උෂ්ණත්වයේ වෙනසක් නොකර. හරිද? උෂ්ණත්වයේ වෙනසක් නොකර ඝන තව්වයක්. හරිද? ඝන තත්ත්වය කියන්නේ අවස්ථාව වෙනස් කිරීම සිද්ධ වෙන්නේ. ඝන අවස්ථාවක් අපි ද්‍රව අවස්ථාවක් බවට පත් කරනවා නම් අපි අන්න ඒකට කියනවා විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය. උදාහරණයක් විදිහට මේක හිතන්න 0 සෙල්සියස් වල තියෙන අයිස්. මොන 0 සෙල්සියස් වල අයිස් කැටයක් තියෙනවා. මම මෙයාව 0 සෙල්සියස් වල ජලය බවට පත් කරනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය මොකද? උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. උෂ්ණත්වය එකම උෂ්ණත්වය. හැබැයි අවස්ථාව නම් අයිස් ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට පත් වෙලා. එහෙනම් මෙන්න මේ වගේ එකකට අපි තමයි කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය. මෙයා හොයන්නේ ඩෙල්ටා Q සමානයි ml කියන සමීකරණය. m කියන්නේ ස්කන්ධ, l කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය. හරිද? ඒ වගේම මතක තියාගන්න තව සමීකරණයක් අපිට තියෙනවා මේ විදිහට උෂ්ණත්වය වෙනස් වෙනවනම්. හරිද? උෂ්ණත්වය දැන් හිතන්න 0 සෙල්සියස් වල තිබුණේ යම් කිසි උෂ්ණත්වයකට ආවා. උෂ්ණත්වය වෙනස් වෙනවා නම් අපි ඒ අවස්ථාවේදී දා ගන්නවා ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ කියන සමීකරණය. mc ඩෙල්ටා θ කියන සමීකරණය. එහෙනම් මේකදී අපි කියන්නේ ස්කන්ධයේ mc විශිෂ්ට තාපධාරිතාව θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? ඔය දේවල් ටික මතක තියාගෙන අපි යමු ප්‍රැක්ටිකල් එකට. ඔන්න මම දැන් කියනවා ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද කියලා. මම උපකරණ වෙනම ඕගොල්ලන්ට කියන්නේ නැහැ. රූප සටහන දැක්කට පස්සේ ඕගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේකට භාවිතා කරලා තියෙන උපකරණ මොනවද කියලා. හරිද? නැත්නම් ප්‍රැක්ටිකල් එක කරගෙන යනකොට ඕගොල්ලන්ට ඉබේටම මතක් වෙනවා මොනවාද මේකට අවශ්‍ය වෙච්ච උපකරණ කියලා. මට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ බාහිර ආවරණයක්. හරිද? මම මේක තියලා තියෙනවා මෙන්න මේ වගේ ලී කොටයක් හරියට මැදට වෙන්නේ. මේක උඩ තමයි මම තියන්නේ උපදැමු කැලරි මීටර එක. මේකට පියනක් තියෙනවා. හරිද? පියනක් තියෙන උපදැමු කැලරි මීටර එක මම මේක උඩ තියනවා. මේකේ තියෙනවා සිදුරු දෙකක් තුනක්. හරිද? ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රැක්ටිකල් එකේ විදියට තමයි තියෙන්නේ. අපේ උෂ්ණත්ව මානය දාගන්න සහ මන්තය දාගන්න සිදුරු දෙකක් තියෙනවා. ඊට අමතරව අපි මේ ප්‍රැක්ටිකල් එකේදී මොකද කරන්නේ? අයිස් එකතු කරනවා. ඒ සඳහා සිදුරකුත් මේකට එනවා. හරිද? එතකොට මම ඉස්සර වෙලාම කරන්නේ මෙන්න මේක. ඔච්චරයි උපකරණ ඇටුම වෙන්නේ බාහිර ආවරණය තියෙනවා. මෙතන තියෙන උපදැමු කැලරි මීටර එක හරියට නම් මේක ඇතුලේ තියෙන්න ඕන මෙහෙම මන්තයක්
උෂ්ණත්වමානයක්. හරිද? මෙයාට අපි කියනවා කවුද පුතේ? මන්තය. මෙයාට කියනවා උෂ්ණත්වමානය. උෂ්ණත්වමානය. හරිද? මේ හැරි සිදුරක් තියෙනවා අපිට මේ පරීක්ෂණයේදී අවශ්‍ය කරන අයිස් කැට එකතු කරන්න. හරිද? අපි ඉස්සර වෙලාම කරන්නේ මෙන්න මේ හිස් කැලරිමීටරයේ ස්කන්ධය මැන ගන්නවා. දැන් වාක්‍යය හිස් වෙන්නේ කොහොමද? මේක ඇතුලේ මේ තියෙනව නේද? මන්තයක් උෂ්ණත්වමානයක් කියලා උෂ්ණත්වමානය අපි ඉස්සෙල්ලා දාන්නේ නැහැ. උෂ්ණත්වමානය දාන්න පස්සේ හැබැයි මන්තය නම් අපි දා ගන්නවා. මන්තය සහිත කැලරිමීටරය කියලාත් සමහර අය කියනවා. ඒ නැත්නම් අපි දැනට අපිට ගණන් හදන්න ලේසි වෙන්න මම ඔයාලට කියනවා හිස් කැලරිමීටරය කියලා. මතක තියාගන්න ඒක ඇතුලේ මන්තය තියෙනවා කියලා. හරිද? මං ඉස්සර වෙලාම කරන්නේ මොකද්ද? මම ඉස්සර වෙලාම ලියා ගන්නවා කවුද පුතේ? මෙන්න මෙහෙම හිස් කැලරි මීටරයේ ස්කන්ධය. එයා අපි මම ලියනවා M1 කියලා. හරිද? ඊට පස්සේදී මම කරන්නේ මෙන්න මෙයාට පැත්තකින් බීකරයක් අරගෙන බීකරයකට ජලය ටිකක් දාලා මම මෙයාව සෙල්සියස් අංශක 40කට පමණ රත් කර ගන්නවා. හරිද? සෙල්සියස් අංශක 40කට පමණ මම මෙයාව රත් කර ගන්නවා. රත් කරගෙන ඉවරලා මම මෙයාව ගෙනල්ලා මෙන්න මේ කැලරිමීටරයේ ඇතුළට දානවා. කොච්චරක්ද ළමයි දාන්නේ? ළමයි මම මේකට දානවා හරියටම මෙයා 3ට බෙදලා 3න් 2ක්. 3න් 2ක් වෙනකම් මෙන්න මේ රත් කරපු ජලය ටික ගෙනල්ලා මම මෙයාට දානවා. දාලා වහලා මම මොකද කරන්නේ? මෙන්න මේ ජලය සහිත මෙන්න මේ ජලය ටික දාපු කැලරිමීටරයේ ස්කන්ධය මැන ගන්නවා. හරිද? ජලය දාපු කැලරිමීටරයේ ස්කන්ධය මම මෙහෙම ගන්නවා. මම එයා මෙහෙම ගන්නා ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය. මම එයා ගන්නවා ළමයි M2 කියලා. හරිද? මම එයාව ගන්නවා M2 කියලා. ඊළඟට මොකද කරන්නේ මම? ඊළඟට මම මෙයාගේ කාම්බර උෂ්ණත්වය, ඒ කියන්නේ මේ අවස්ථාවේ පවතින කාම්බර උෂ්ණත්වය මැනලා ලියා ගන්න. ඒ වගේම ඊළඟට මම බලාගෙන ඉන්නවා මෙන්න මෙයාව. හරිද? මෙන්න මෙයා දැන් කාම්බර උෂ්ණත්වයට වඩා අංශක 5ක් ඉහළ උෂ්ණත්වයට එනකම්. හරිද? කාම්බර උෂ්ණත්වයට වඩා අංශක 5ක් ඉහළ උෂ්ණත්වයට එනකම්. දැන් මම කාම්බර උෂ්ණත්වය මම ගත්තා. ඔයා හිතන්න කාම්බර උෂ්ණත්වයේ θr මට ආව. දැන් කාම්බර උෂ්ණත්වය සාමාන්‍යයෙන් අපි 25යි 30යි අතරනේ සලකන්නේ. මම මේ පරීක්ෂණයේදී ගන්නවා 30යි කියලා. හරිද? කාම්බර උෂ්ණත්වය 30යි නා. දැන් මම මේකට දාලා තියෙන කොච්චරද? සෙල්සියස් අංශක 40 ජලය. මම මේක දිහා බලන් ඉන්න උෂ්ණත්වමානි දාලා මම බලාගෙන ඉන්නවා මේකේ උෂ්ණත්වය කාම්බර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් වැඩි වෙනකම්. සමහර අය මේක ගන්නවා 5ක් 10ක් කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම දැනට කරන්නේ 5යි. හරිද? 5ක් වැඩි වෙනකම් මම බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ 5ක් වැඩි වෙනකම් බලාගෙන ඉඳලා මම උෂ්ණත්වමාන පාඨාංකය සටහන් කරගන්නවා. හරිද? එතකොට එයා මෙහෙම කරමු. ඔන්න කාම්බර උෂ්ණත්වය. කාම්බර උෂ්ණත්වය සමානයි මට එනවා θr කියලා. මම ඊළඟට ලියා ගන්නවා කාම්බර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් වැඩි අවස්ථාවේ උෂ්ණත්වය. හරිද? කාම්බර උෂ්ණත්වයට වඩා 5 සෙල්සියස් වැඩි අවස්ථාවේ උෂ්ණත්වය. මම ලියනවා එයා θ1 කියලා. හරිද? මම ලියනවා එයා θ1 කියලා. ඊට පස්සේදී මම මොකද කරන්නේ? ඊළඟට අපිට දීලා තියෙනවා පුතේ මෙන්න මේ වගේ පොඩි අයිස් කැට කිහිපයක් එක්ක පෙරහන් කඩදාසි. හරිද? අයිස් කැට කිහිපයක් එක්ක අපිට පෙරහන් කඩදාසි දීලා තියෙනවා. මම මොකද කරන්නේ? මෙන්න මේ අයිස් කැටයක් අරගන්නවා. අයිස් කැටයක් අරගෙන පෙරහන් කඩදාසියකින් හොඳට පිහලා ඉවර වෙලා මේක ඇතුළට දාලා මන්තෙන් මේ යට තියලම මෙයාව දිය කරනවා. හරිද?
එයාව දිය කරලා ඊළඟට මොකද කරන්නේ? තව එක්කෙනෙක් අරගෙන දාන. ඔය විදිහට වරකට එක බැගින් තමයි අපි මේකට අයිස් කැට එකතු කරන්නේ. මොකටද දැන් මේ අපි අයිස් කැට එකතු කරන්නේ? අපි දැන් හදන්නේ කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක් මෙයාව අඩු කරගන්න. 30 නම් 25 කරගන්න. අන්න ඒක කරගන්න තමයි අපි දැන් මේ අයිස් කැට එකතු කරන්නේ. වරකට එකක් දාන්නේ ඇයි? අපි එකපාර අපිට කම්මැලිකම හිතලා මේ ටික ඔක්කොම එකපාර මේකට දානවා. මොකද වෙන්නේ? ඔක්කොම එකපාර දැම්මොත් අපිට සෙල්සියස් අංශක 25 දී මෙයාව නතර කරගන්න පුළුවන් වෙයි. ඊට වඩා මෙයා සීතල වෙලා යන්න පුළුවන්. නේද? 25 දී අපිට නතර කරගන්න බැහැ. උෂ්ණත්වය අපිට පාලනය කරගන්න බැරි වෙනවා අපි එහෙම එකපාර දැම්මොත්. එකපාර මෙයා විතරක් නෙමෙයි විශාල අයිස් කැටයක් කෙනෙක් දැම්ම කියලා හිතන්න. ඒත් අපිට මොකද කරන්නේ? උෂ්ණත්වය පාලනය කරගන්න බැරුව යන නිසා හොඳට මතක තියාගන්න අපි දාන්නේ වරකට එක බැගින් කුඩා අයිස් කැට විතරයි. කුඩා අයිස් කැටයක් දානවා හොඳට මන්ත කරනවා මේක යටතේ බලන උෂ්ණත්ව මාන පාඨාංකය නෑ තාම 25ට ඇවිල්ලා තව එකක් දාන ඔය විදිහට අපි කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් අඩු වෙනකන් මොකද කරන්නේ? අයිස් කැට එකතු කරනවා. ඊට පස්සේ ඔන්න අඩු වුණාට පස්සේ මොකද කරන්නේ? අයිස් කැට එකතු කිරීම නවත්තලා හොඳට මෙයා පොඩ්ඩක් මන්ත කරලා අපි ඒ අවස්ථාවේදී උෂ්ණත්වය සටහන් කරගන්නවා. මම එයා ලියනවා මෙන්න මෙහෙම. කාමර උෂ්ණත්වයට වඩා 5 සෙල්සියස් අඩු අවස්ථාවේ උෂ්ණත්වය මෙයා ලියනවා ටීටා 2 කියලා. ඊළඟට මොකද කරන්නේ මං අවසානට මෙන්න මේ පද්ධතිය කියන්නේ මේ කැලරි මීටරේ අරගෙන මේ මුළු කැලරි මීටරේම ස්කන්ධය මැන ගන්නවා. දැන් මේ මුළු කැලරි මීටරේ මොනවද තියෙන්නේ? හිස් කැලරි මීටර ස්කන්ධය තියෙනවා. අර අපි දාපු ජලයේ ස්කන්ධය තියෙනවා. ඊට අමතරව අපි එකතු කරපු අයිස් කැටවල ස්කන්ධය එහෙනම් මේක ඇතුලේ දැන් තියෙනවා. එහෙනම් අපි මේ මුළු පද්ධතියේ ස්කන්ධය මැන ගන්නවා. එයා මම ලියනවා මෙහෙම. අවසන් පද්ධතියේ ස්කන්ධය. මං එයා ලියනවා පුතේ M3 කියලා. මේක මතක තියාගන්න ඕගොල්ලෝ. මේ අවසන් පද්ධතිය කිව්වහම මෙයාගේ තියෙනවා හිස් කැලරි මීටරය ජලය ධන අයිස්. අයිස් දැන් දිය වෙලා තියෙන්නේ. හරිද? ඔය ටික එකතුව තමයි මෙන්න මේ අපි අවසාන පද්ධති ස්කන්ධය කියලා අරගන්නේ. හරිද? මීට අමතරව අපිට මේ ගණනය කිරීම කරන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ ටික. අපි ඒ ටික ලියා ගන්න මොනවාද? ජලයේ තාපධාරිතාව. එයා ලියනවා අපි CW කියලා. කැලරි මීටරයේ තාපධාරිතාව අපි ලියනවා C කියලා. හරිද? ඔය විදිහට මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ විලේනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය සොයන්න. හරිද? අපි මෙන්න මේ පරීක්ෂණයෙන් ගත්ත දත්ත ටිකෙන් දැන් හදන්නේ විලේනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය සොයන්න. හරිද? මේකේ අපි තව පුංචි දෙයක් කරගන්න ඕනේ. ඒ තමයි මෙන්න මේක. දැන් බලන්න මේ තියෙන කැලරි මීටර ස්කන්ධය. මේ තියෙන ජලය සහිත කැලරි මීටර ස්කන්ධය. එහෙනම් මට කියන්න ජලයේ ස්කන්ධය කොපමණද කියලා. මට කියන්න ජලයේ ස්කන්ධය. දැන් මේක දිහා බලලා කියන්න. දැන් මෙහෙම බැලුවොත් අපිට පේන හිස් කැලරි. දැන් මම මෙතන මෙහෙම ලියනවා. හිස් මෙහෙම ලියමු වෙන පාටකින්. මෙන්න මෙතන මම ලියනවා හිස් කැලරි මීටරයේ ස්කන්ධය. හිස් කැලරි මීටර ස්කන්ධය කවුද පුතේ? M1. එහෙනම් බලමු ජලයේ ස්කන්ධය. ජල ස්කන්ධය කොච්චරයිද? හිස් කැලරි මීටර ස්කන්ධය M1 නම් ජලය සහිත කැලරි මීටර ස්කන්ධය M2 නම් M2 ගෙන් M1 අඩු කළොත් අපිට එන්නේ කවුද? ජල ස්කන්ධය නේද? එහෙනම් ජල ස්කන්ධය කොච්චරයිද? M2 ඍණ M1. ඊළඟට අපි බලමු අයිස් වල ස්කන්ධය. දැන් බලන්න
මෙන්න මේ අවසාන පද්ධති ස්කන්ධය අපි ගත්තනේ. M3 කවුද? හිස් කැලරි මීටරය ජලයයි ආයුෂුයි තුනම. මෙතන තියෙන ජලයයි හිස් කැලරි මීටරයයි. එහෙනම් අපිට M3 ගෙන් M2 අඩු කරා නම් කවුද එන්නේ? ආයුෂ්වල ස්කන්ධය නේද? එහෙනම් M3 ඍණ M2 සමානයි කවුද? ඔන්න අපිට ඒකෙන් ලැබෙනවා කවුද? ආයුෂ්වල ස්කන්ධය. එහෙනම් දැන් මෙන්න මේ ටික අරගෙන අපි හදන්නේ ප්‍රකාශනය ගොඩනගා ගන්න. දැන් ඔන්න ප්‍රකාශනය ගොඩනගා ගන්න ඊට කලින් මෙන්න මෙතෙන්ට එන්න. මට මේක කියන්න දැන් මෙන්න මේ කැලරිමීටරය ඇතුලේ තියුණා මොනවාද? උණුසුම් ජලය. ඊට පස්සේ අපි ඒකට දැම්ම මොනවද? අයිස් කැට. මට කියන්න අපි අර කලින් කරපු අපි දැන් කලින් මම ඔයගලන්ට සිද්ධාන්තයක් කියලා දුන්නනේ ඒකත් එක්ක චුට්ටක් කල්පනා කරලා බලලා මට කියන්න කවුද මේකේ තාපය ලබා ගත්තේ? කවුද මේකේ තාපය පිට කළේ? කවුද මේකේ තාපය ලබා ගත්තේ? කවුද මේකේ තාපය පිට කළේ? උණුසුම් ද්‍රව්‍ය මොකද කරන්නේ? තාපය පිට කරනවා. සීතල ද්‍රව්‍ය තාපය ලබා ගන්න. මේ කවුද සීත? අයිස් කැට. අයිස් කැට තාපය ලබා ගන්නවා. අර කැලරිමීටරේ තිබ්බ ජලය තාපය පිට කරනවා. කැලරිමීටරේ තිබ්බ ජලය විතරද තාපය පිට කරන්නේ? ඇයි කැලරිමීටරය? කැලරිමීටරයත් අර ජලයේ උෂ්ණත්වයම තමයි ඒ වෙලාවේ තියෙන්නේ. එතකොට එයත් තාපය පිට කරනවා. එහෙනම් කැලරිමීටරයයි ජලයයි තාපය පිට කරනවා. අයිස් මොකද කරන්නේ? තාපය ලබා ගන්නවා. අයිස් තාපය ලබා ගන්නේ මොකටද? එකක් තමයි අපි දැන් දාන්නේ අයිස් කැටනේ. අයිස් කැට දිය වෙන්න තාපය ගන්නවා. ඒ කියන්නේ 0.5 සෙල්සියස් වල අයිස් 0.5 සෙල්සියස් වල ජලය වෙන්න. එයා 0.5 සෙල්සියස් වල ජලය වෙන්න තාපය උරා ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? අර ජලය ටික අර මං කලින් කිව්වා වගේ උණුසුම් ජලය ටික වෙනමයි අයිස් දිය වෙලා හැදිච්ච සීතල ජලය ටික වෙනමයි තියනවද? නෑ. ඔය දෙන්නම කවලම් වෙවි පද්ධතිය අවසාන උෂ්ණත්වයට එන්න ඕනේ නේද? අවසාන උෂ්ණත්වයට එන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? අර 0.5 සෙල්සියස් වල අයිස් 0.5 සෙල්සියස් වල ජලය වෙන්න තාපය උරා ගන්නවා. ඊළඟට 0.5 සෙල්සියස් වල ජලය පද්ධතියේ අවසාන උෂ්ණත්වයට එන්න තාපය මොකද කරන්නේ? උරා ගන්නවා. එහෙනම් අපි යා මෙහෙම ලියමු. මෙන්න මේ විදියට ලියනවා. තාපය නැත්නම් මෙහෙම ලියමු. ලබාගත් තාපය සමාන වෙනවා පුතේ පිටකල තාපයට. දැම්මට කියන්න කවුද තාපය ලබා ගත්තේ? කවුද තාපය ලබා ගත්තේ? මෙන්න මම ලියනවා 0.5 සෙල්සියස් වල අයිස් කවුරු වෙන්නද? 0.5 සෙල්සියස් වල ජලය වෙන්න තාපය මොකද කළේ? ලබා ගත්තා. හරිද? ඊළඟට 0.5 සෙල්සියස් වල ජලය පද්ධතියේ අවසාන උෂ්ණත්වයට වෙන්න. පද්ධතියේ අවසාන උෂ්ණත්වයට එන්න මොකද කරන්නේ? තාපය ලබා ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? පිටකලේ කවුද තාපය? කැලරි මීටරය පිටකල තාපය අනිත් කවුද? ජලය පිටකල තාපය. හරිද? දැන් හරි නේද? ඔන්න තියෙනවා තාපය ලබා ගත්ත අයයි මෙන්න තාපය පිට කරපු අය. දැන් මම මෙතන මේ අවස්ථාවට දැන් අපි යන්නේ මේවට සමීකරණ දාන්න. මට දැන් කියන්න 0.5 සෙල්සියස් වල අයිස්. හරිද? 0.5 සෙල්සියස් වල අයිස් කවුද වෙන්නේ? 0.5 සෙල්සියස් වල ජලය. එහෙනම් මොකද මෙතන වෙලා තියෙන්නේ? උෂ්ණත්වය වෙනස් වෙලාද? උෂ්ණත්වය වෙනස් වෙලාද? 0.5 සෙල්සියස් 0.5 සෙල්සියස්ම. හැබැයි මොකද වෙලා තියෙන අවස්ථාව? ඝන තත්ත්වයේ තිබ්බ අයිස් ද්‍රව තත්ත්වයේ ජලය බවට පත් වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව අවස්ථාව විතරක් වෙනස් කරලා නම් අපි කොහොමද කිව්වේ ඩෙල්ටා Q සමානයි ml. එහෙනම් අපි මෙයාට දානවා ml කියන සමීකරණය. එහෙනම් මේ වගේ බලන්න 0.5 සෙල්සියස් වල ජලයේ පද්ධතිය අවසාන උෂ්ණත්වයට. එහෙනම් මොකද වෙන්නේ? පද්ධතිය අවසාන උෂ්ණත්වය අපි ගත්තා θ2 කියලා. එහෙනම් 0.5 සෙල්සියස් වල තිබිච්ච ජලය θ2 වෙලා තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවා. අපි එහෙම ඒවට දාන්නේ කවුද? ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා θ. එහෙනම් දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? කැලරිමීටරයත් පිට කරලා තියෙනවා තාපය. කොයි අවස්ථාව වෙනකන්ද? ආරම්භයේදී කැලරිමීටරය තිබ්බේ කොහෙද? θ1 කියන උෂ්ණත්වය. මතකද අපි දානවා කවුද?
රත් වෙච්ච ජලය අන්නේ උෂ්ණත්වයේ තිබුණේ. රත් වෙච්ච ජලය අරගෙන අපි කාමර උෂ්ණත්වයට සෙල්සියස් අංශක 5ක් වෙන වෙලාවේ තමයි උෂ්ණත්වය මැන්නේ. එහෙනම් ඒ අවස්ථාවේ තිබුණේ කැලරිමීටරේ කවුද? T1 උෂ්ණත්වය. අවසානයේ මොකද වෙන්නේ කැලරිමීටරේ? පද්ධතිය අවසාන උෂ්ණත්වය වෙනවා. පද්ධතිය අවසාන උෂ්ණත්වය කීයද? T2. එහෙනම් මොකද වෙලා තියෙන්නේ කැලරිමීටරේ උෂ්ණත්වය වෙනස් වෙලා නේද? එහෙනම් අපි යාට දාන්නේ MC ඩෙල්ටා θ. එහෙනම් ජලයට සිද්ධ වුණත් පුතේ මේ කැලරිමීටරයට සිද්ධ වෙන ටිකම නේද? කැලරිමීටරය ඇතුළේ ජලය තියෙනවා. ජලයත් ආරම්භයේ T1 උෂ්ණත්වයේ තිබ්බ අවසානයේ පද්ධතිය අවසාන උෂ්ණත්වය වෙන T2 වලට ආවා. එහෙනම් මොකද වෙන්නේ? යාටත් එන්නේ MC ඩෙල්ටා θ. හරිද? හරි එහෙනම් අපි දැන් දන්නවා ලබාගත්තේ කවුද තාපේ පිටකලයේ තාපේ කවුද කියලා. දැන් අපි අපිට අර පරීක්ෂණය ආපු දත්තත් එක්ක ඒව ආදේශ කරලා අපි මේ සමීකරණය ගොඩනගමු. හරිද? දැන් ඕගොල්ලෝ බලන්න 0 සෙල්සියස් වල අයිස් මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? 0 සෙල්සියස් වල ජලය බවට තමයි පත් වෙන්නේ. මොකද වෙන්නේ? 0 සෙල්සියස් වල අයිස් මොකද වෙන්නේ? ජලය බවට පත් වෙන මෙයා තාපය ලබා ගන්නවා. එහෙනම් මෙතන තියෙන අයිස් වල ස්කන්ධය. එහෙනම් අපි මෙතන අයිස් වල ස්කන්ධය දැනගන්න ඕනේ. මෙතන මොකද වෙන්නේ? මෙතනත් වෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ තයිස්ම නේද? ජලය 0 සෙල්සියස් වල ජලය ටික මොකද වෙලා තියෙන්නේ? පද්ධතිය අවසාන උෂ්ණත්වයට එන්න තාපය ලබා ගන්න. මෙතන තියෙන්නේ තයිස්ම. එහෙනම් අයිස් වල ස්කන්ධය අපි දැනගන්න ඕන. විතර තියෙන විශිෂ්ට තාපධාරිතාව කාගේද? ජලයේ විශිෂ්ට තාපධාරිතාවය අපි දැනගන්න ඕන. හරිද? ඊළඟට බලා ගන්න. මෙන්න මේ විදිහට යමු. ඊට පස්සේ මෙතන කවුද? කැලරිමීටරේ. කැලරිමීටරේ මොකද වෙලා තියෙන්නේ? කැලරිමීටර ස්කන්ධය අපි දැනගන්න ඕන. ජලයේ ස්කන්ධය අපි දැනගන්න ඕන. ඊට පස්සේ ඒ වගේ විශිෂ්ට තාපධාරිතාව සහ උෂ්ණත්ව වෙනස. අපි ඒව ලබා ගත්තා මෙන්න මෙතන. බලන්න මේ තියෙන්නේ හිස් කැලරිමීටර ස්කන්ධය අපි අරන් තියෙනවා M1 කියලා. මෙන්න බලන්න ළමයි හිස් කැලරිමීටර ස්කන්ධය අපි අරන් තියෙනවා M1 කියලා. ඊළඟට ජලයේ සහිත ජලයේ ස්කන්ධය M2 ඍණ M1. අයිස් වල ස්කන්ධය මෙන්න ඇවිල්ලා තියෙන අපිට M3 ඍණ M2 කියලා. ඒ වගේම තමයි පද්ධතියේ මෙන්න ආරම්භක උෂ්ණත්වය T1 අවසාන උෂ්ණත්වයේ පද්ධතියට ආපු T2 මෙන්න විශිෂ්ට තාප ධාරිතා ටික. හරිද? ඔය ටික මතක තියාගෙන ඉවරලා අපි යමු මේ කොටස හදන්න. දැන් බලන්න ඔන්න අයිස් වල ස්කන්ධය තමයි මෙතන ලියන අයිස් වල ස්කන්ධය අපට ආව කොයියද පුතේ M3 ඍණ M2 ඒ කියන්නේ අයිස් මුළු පද්ධතියේම ස්කන්ධයෙන් අපි අඩු කරනවා කැලරිමීටරය සහ ජලයේ ස්කන්ධය. L අපි හැමම ලියනවා. ඊළඟට මෙතනක් තියෙන ජලයේ ස්කන්ධය නිසා අපි ලියනවා M3 ඍණ M2 විශිෂ්ට තාපධාරිතාව ජලයේ CW. මෙතෙන්දි මොකද්ද වෙන්නේ උෂ්ණත්වය? 0 සෙල්සියස් වල ජලයේ පද්ධතිය අවසාන උෂ්ණත්වය වෙන. පද්ධතිය අවසාන උෂ්ණත්වය T2. එහෙනම් බිඳුව මොකද වෙන්නේ? T2 වලට යනවා. මෙන්න මෙතන වෙන්නේ ඔන්න උෂ්ණත්ව වෙනස. මෙතෙන්ට එමු. මෙතන මොකද වෙන්නේ? කැලරිමීටරේ පිට කර තාපය. කැලරිමීටර ස්කන්ධය අපි ලිව්වා M1 කියලා. එයාගේ විශිෂ්ට තාපධාරිතාවය C. උෂ්ණත්ව වෙනස මොකද්ද වෙන්නේ මෙයාගේ? ආරම්භයේ තිබුණේ T1 කියන උෂ්ණත්වය. ඊට පස්සේ යනවා කාටද පද්ධතිය අවසාන උෂ්ණත්වයට. පද්ධතිය අවසාන උෂ්ණත්වය කීයද? T2. එහෙනම් මම එයා ලියනවා T1 T2. ජලය මොකද වෙන්නේ? ජලයේ ස්කන්ධය. ජලයේ ස්කන්ධය අපිට උඩ මතකයිද? හිස් කැලරිමීටර ස්කන්ධය අඩු කරනවා ජලය සහිත කැලරිමීටර ස්කන්ධයෙන් M2 ඍණ M1. M2 ඍණ M1. ඊට පස්සේදී ජලයේ විශිෂ්ට තාපධාරිතාවය CW. උෂ්ණත්ව වෙනස වෙන්නේ මොකද්ද? මෙයා T1 වල ඉඳලා T2 වලට තමයි යන්නේ. මෙයාත් කොහාටද යන්නේ? මෙයත් යන්නේ T1 වල ඉඳලා T2ට. ඒ කියන්නේ ආරම්භක උෂ්ණත්වයේ ඉඳලා පද්ධතියේ අවසාන උෂ්ණත්වයට. එහෙනම් බලන්න අපිට අවසානයේ ප්‍රකාශනයක් ආවා මෙන්න මේ විදියට. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ අපිට අවශ්‍ය L උක්ත කරගන්න. හරිද? අපිට අවශ්‍ය L උක්ත කරගත්තා නම් මෙන්න විලයනයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාව මෙතන තියෙනවා. L උක්ත කරගත්තා නම් අපිට L ගේ අගය හොයන්න පුළුවන්. L උක්ත කරගන්න මොකද කරන්නේ අපි? මෙන්න මේ ප්‍රකාශනය ඔහොමම තියෙද්දි මෙන්න මේ ප්‍රකාශනය ගෙනහිලා මේ ප්‍රකාශනයෙන් අඩු කරලා මෙන්න මේ M3 ඍණ M2 ගෙන් බෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට L සඳහා ප්‍රකාශනයක් එනවා. අන්නේ විදිහට තමයි අපි මේ පරීක්ෂණයේ ආධාරයෙන් විලයනයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාවය හොයන්නේ කාගේද? අයිස් වල. මතක තියාගන්න ඕන කරුණු මොනවද? මෙන්න මේව මතක තියාගන්න. මේ පන්තයක් පාවිච්චි කරන්නේ.
මන්ත්‍රයක් පාවිච්චි කරන්නේ දැන් ඔයා හිතන්න මම මෙතනට දානවා අයිස් කැට දාලා මෙතන තියලා දිය කරනවා. මොකද වෙන්නේ? දැන් අපි උෂ්ණත්වය බලනවා මේ මුළු පද්ධතියේම උෂ්ණත්වයනේ. දැන් අයිස් කැටේ මෙතන තියන් දිනන මේ ආවට සීතලයි මේ ආවට ඊට සාපේක්ෂව රස්නේ. එතකොට මේ පද්ධතිය පුරා තියෙන්නේ එක උෂ්ණත්වයක්ද? නෑ. එහෙනම් මන්තේ මොකද කරන්නේ? මෙයා දිය කරන ගමන් මේක මෙහෙම කලතලා මේ පද්ධතිය මේක ඇතුලේ තියෙන පද්ධතියේ උෂ්ණත්වයක සමාන කරනවා. එහෙනම් මන්තයක් අපි පාවිච්චි කරන්නේ මේ පද්ධතියේ උෂ්ණත්වයක සමාන කරන්න. හරිද? මෙන්න මේ බාහිර ආවරණය භාවිතා කරලා තියෙන පුතේ පිටතට තාපහානිය බාහිර පරිසරයට සිදුවන තාපහානිය අවම කරන්න. මීට අමතරව අපි මෙන්න මේ දෙක අතරට මේ බාහිර ආවරණයයි කැලරිමීටරය අතරට පුළුන් හරි ලොම් රෙදි හරි දෙයකින් මේ බාහිර ආවරණය මෙහෙම පුරවන්න අපිට පුළුවන්. දෙකෙන් එකක් ලොම් රෙදි හෝ පුළු. හරිද? ඒ දාපුවාම අපිට තියෙන තාපේ හාන සන්නයනය සංවහනය සහ විකිරණයෙන් ඔය තුනෙන් අවම කරගන්න අපි මේවා පාවිච්චි කරනවා. මේ උපදෙමු කැලරිමීටරයක් භාවිතා කරන්නේ තාප විකිරණයෙන් වෙන හානිය වළක්ව ගන්න. මොකද උපදෙමුවා මොකද වෙන්නේ? මේ ඇවිල්ලා විකිරණ පරාවර්තනය වෙනවා ආපහු ඇතුළට උපදෙමු පෘෂ්ඨ වලින් තාප විකිරණ ආපහු පරාවර්තන වෙන නිසා විකිරණය වෙන තාප හානිය වළක්වන්න උපදෙමු කැලරිමීටරයක් අපි පාවිච්චි කරනවා. සංවහනය සහ සන්නයනය මගින් වෙන තාප හානිය වළක්වන්න තමයි අපි මේ බාහිර ආවරණයක් සහ මෙන්න මේ විදිහට ලොම් රෙදි හෝ පුළුම් පාවිච්චි කරන්නේ. එතකොට අපි මේ වගේ තාපහානි කරගන්නවා වගේම පුතේ අපි පරීක්ෂණය සෙල්සියස් අංශක 5කට වඩා වැඩියෙන් පටන් අරන් කාමර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5කින් අඩු කරලා ඉවර කරන්නේ මෙන්න මේ බාහිර පරිසරයේ වෙන තාපහානිය නිසා මොනවා හරි දෝෂයක් වෙනවා නම් මේ පරීක්ෂණයට අන්න ඒක අවම කරගන්න. හරිද? ඒ වගේම මතක තියාගන්න වරකට දාන්නේ එක අයිස් කැටයයි. එයා දාලා මේක ඇතුලේ තියලා දිය කල් ඉවර වෙලා උෂ්ණත්වය බලලා තමයි අපි අනිත් අයිස් කැට එකතු කරන්නේ. එකපාර අයිස් කැට ගොඩක් දැම්මොත් අපිට උෂ්ණත්වය පාලනය කරගන්න බැරුව යනවා. ඒ වගේම ලොකු අයිස් කැටයක් දීලා තිබ්බොත් එක්සෑම් එකේදී කොතවට කුඩා අයිස් කැට ටිකක් තියෙනවා ලොකු අයිස් කැටයක් තියෙනවා මොකද තෝරගන්නේ කියලා ඔයා තෝරගන්න ඕන කුඩා අයිස් කැට ටික. ඒ වගේම කුවොත් ලොකු අයිස් කැටයක් විතරයි දීලා තියෙනවා දැන් මොකද කරන්න කියලා ඔයා කරගන්න ඕනේ. කියන්න ඕන පළමුව මම මේ ලොකු අයිස් කැටේ කුඩා අයිස් කැටවලට කඩා වෙන් කරගන්නවා කියලා. ඊළඟ එක තමයි ඇයි අපි මේ පෙරහන් කඩදාසියකින් පිහ දාන්නේ? අයිස් කැටයක් ඔයා දන්නවා අපි ෆ්‍රිජ් එකේ ඇතුළේ එළියට ගත්තත් මොකද වෙන්නේ අපිට ගන්න පොඩි ප්‍රමාණයට අර අයිස් කැටය ඇතුළේ වතුර හැදිලා තියෙනවා බාහිර පරිසරයෙන් තාපය උරාගෙන. ඉතින් අයිස් කැට් ටික මෙතන නම් තියෙන්නේ මං ගෙනහිලා මෙතෙන්ට දාන්න මේ ගන්නකොට මොකද වෙන්නේ මේ හරියදී බාහිර පරිසරයෙන් තාපය අරගෙන අයිස් කැටය ටිකක් දිය වෙලා තියෙන්න පුළුවන්. ඒ දිය වෙච්ච එක දැම්මොත් මොකද වෙන්නේ? වැරදි. මොකද ඒතර බාහිර පරිසරයෙන් තාපය අරගත් එකක් තමයි අපි මේක ඇතුළට දාන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා තමයි අපි බලන්නේ මේ පද්ධතිය ඇතුළේ තාපය ලබා ගැනීම සහ තාපය පිට කිරීම විතරක් නිසා අපි කරන්නේ මෙතෙන්ට ගෙනල්ලා ටක් ගාලා පෙරහන් කඩදාසියකින් පිහලා අපි දාන්නේ මේකට වියලි අයිස් කැට පමණයි. හරිද? ඒ වගේම මතක තියාගන්න මේ පරීක්ෂණයට දැන් අවශ්‍ය උපකරණ වලට පේනවා මන්තය, කැලරිමීටරයේ උෂ්ණත්වමානය, බාහිර ආවරණය. ඒ වගේම අපිට මේකට තව ඕන වෙනවා මේ මොනවාද? අයිස් කැට පෙරහන් කඩදාසි. ඊට අමතරව ඕන වෙන පුතේ රසායනික තුලාවක්. මොකද ස්කන්ධ ටික මැනගන්න. හිස් කැලරිමීටරයේ ජලය සහිත කැලරිමීටරය සහ මුළු පද්ධතියේම ස්කන්ධය මැනගන්න අපිට රසායනික තුලාවක් ඕන වෙනවා. හරිද? ওই ටික තමයි මේ පරීක්ෂණය ගැන කියන්න තියෙන්නේ. හොඳට බලන්න ආපහු මුලින් ඉඳලා පරීක්ෂණය බලන්න කරපු විදිය. ඒ ටික බලපුවම ඔයාට තේරෙයි විලයනයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාව අයිස් වල හොයන්නේ කොහොමද කියලා.